අයිබෝන් හැමෝටම අදත් ඔයගොල්ලන් සංස්කෘති YouTube channel සාදරයෙන් පිළිගන්නවා. දැන් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ අර මං ගිය සතියේ කියලා දුන්නා බැංකොක් නෙළුම් හදන විදිය. ඒ බැංකොක් නෙළුම් කියන්නේ මෙන්න මේ බැංකොක් නෙළුම් එක. තව කීප දිනක් මගෙන් අහලා දුනා ගොඩාක් කීප දිනක් කියන්නේ 7 දිනක් විතරකට කෝල් කරා. මේකේ මේ හරියට ළඟ කොහොමද පිරි ලකුණු කරන්නේ කියලා. මම දැන් අද ඒක කරන්න ඕන විදිය කියලා දෙන්න. දැන් මල හදන හැටි මම ඔයගලන්ට කලින් කියලා දුන්නානේ. දැන් මම අද ඔයගලන්ට ඉරි ලකුණු කරන හැටි කියලා දැන් මම ඉරිට්ටු දාලා ටූල් කරන ක්‍රමය කියලා දුන්නා. ඊට අමතරව පාසුම තවත් ක්‍රමයක් තියෙනවා මේ වගේ නැචරල් විදියටම මේ මල් වලට ඉරි ලකුණු කරගන්නේ කොහොමද කියලා. එහෙනම් බලමු අපි කොහොමද කියලා ඉරි ලකුණු කරන්නේ. ඔයගලන්ට මේ මල හදන හැටි මම ඔයගොල්ලන්ට මුලින් ඉඳලම කියලා දුන්නා. දැන් එහෙම වුණොත් දැන් මලද කියලා දෙන්න ඕනේ නැහැ මල හදන විදිය. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඉරි ලකුණු කරලා මේ විදියට මල ෂේඩ් කරන්න කොහොමද කියලා. මේ තියෙන බලන්න කොච්චර ලස්සනද කියලා මේ වගේ මේ තියෙන මේ ඉරි ලකුණු කරලා මේ ළඟ නැචරල් මල විදියටම ඉරි පේනවා මේ තියෙන. ඒ විදියට ඉරි ලකුණු කරන්න කොහොමද කියලා මම පෙන්නන්නම්. මොකෙන්ද කරන්න කියන එකත් පෙන්නන්න. ඒකට අපිට අවශ්‍ය වෙනවා දැන් මම පෙති හදන හැටි මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්නා. මේ විදිහට අපි නෙල් බැංකොක් නෙළුම් වලට පෙති කපාගෙන ඊට පස්සේ අපි ටූල් කරගමු. ටූල් කරන්න කොහොමද කියලා හොඳට බලා ගන්න ඕගොල්ලෝ. අපිට මේ වගේ පනාවක් තමයි අවශ්‍ය වෙන්නේ ටූල් කරන්න. කොම්බ එකක් ගන්න පුළුවන් මේ කඩවල තියෙනවා. ගොඩක් ගෑනු කට්ටිය ගාව නම් මේ කාන්තාවල් ළඟ මේ වගේ පනාවක් තියෙනවා. ගර්ල්ස්ලා ගාවත් තියෙනවා මේ වගේ පනාවල්. ඉතින් හොඳට බලා ගන්න මේ 50ක් විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේකේ ඉරි ලකුණු කරන්න. දැන් මම පෙන්නන විදිහට මේකට මේ වගේ බ්ලොක් එකකට පෙත්ත කපා ගත්තා. කපාගෙන ඉවර වෙලා මේ විදිහට මේ පෙති දෙකක් ඉස්සලා යට පෙත්තක් යට කරන්න. මේ ආකාරයට තියලා මේ විදිහට 50 ඉදිරියට අදිනවා. එතකොට ඉරි ටික ලස්සනට හිටිනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ හැම වෙනත් channel වලින් මේ විදිහට නම් දැනගන්න අමාරු ඇති. ඒ කියන්නේ මම අත්කදා බලන හැම දෙයක්ම ඔයගොල්ලන්ට කියලා දෙනවා, පෙන්නනවා. මේ මගේම නිර්මාණ ගොඩක් තියෙනවා. ඒව තමයි මම හැමතිස්සෙම මගේ මේවා තමයි මම ඔයගොල්ලන්ට උගන්වන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඉගෙන ගන්න. දැන් මේ තියෙන්නේ ඒ ලකුණු කරපු ඉරි ලකුණු කරන් පස්සේ මේ ඔයගොල්ලන්ට පේනවනේ පැහැදිලිව කොහොමද මේ ලකුණු වෙලා තියෙන්නේ කියලා. තාමත් සංස්කෘති YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයගොල්ලන්ටත් එතකොට මේ වගේ ගොඩක් දේවල් මම දාපු ගමන් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේක shade කරන්න කොහොමද කියලා. මේ ආකාරයට shade කරන්නේ. දැන් shade කරන්න කලින් ඉරි ලකුණු කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපිට මේ වගේ කලර්ස් දෙකක් ඕගොල්ලන්ට රතු හැබැයි කහත් ඕන එක්ක කොළ කහයි කොළයි එහෙම නැත්නම් රතුයි කොළයි තැඹිලි කොළයි ඒ වගේ අවශ්‍ය විදිහට පාට වල අරගෙන මේ අන්දමට මේ පෙත්තේ අග කොටසේ තැඹිලි පාට දැන් මම මේ අරගෙන තියෙනවා තැඹිලි පාට ඇස්කර් කොටසක් ගන්නවා මේ ආකාරයට ඊළඟට පිටුරු ටිකේ සම්පූර්ණ පෙත්තේ භාගයකට ගත්තර මේ වගේ කහ පාට ගා ගන්නවා. මේ තියෙන්නේ කහ පාට ගාලා. දැන් ඊළඟට අපි ඇඟිල්ලේ එහෙම නැත්නම් මොකක්ද කලින් කියලා දුන්නේ ස්පොන්ජ් කැලකින් රිඩ් කැලකින් ඒ විදිහට පුළුවන් මේක ෂේඩ් කරන්න. මම ගන්න ඇඟිල්ලෙන් තමයි මේක ෂේඩ් කරන්න ගන්නේ. මේ ආකාරයට. ලස්සනට එනවා එතකොට මේ අන්දමට සම්පූර්ණම පෙත්ත මුං කාලක් විතර ෂේඩ් කරනවා. මේ හරිය අවශ්‍ය වෙන්නේ නැහැ මැද කොටස. මොකද මේ කොටස මේ මලේ සම්පූර්ණ කරනකොට මල සම්පූර්ණට ඒ කොටස වැහෙනවා. මේ තියෙන්නේ කලින් මම රේණු හදන හැටිත් ඔයගලන්ට පෙන්නුවා. දැන් අද විශේෂයෙන්ම ගොඩක් දිනේ කහපු නිසා තමයි මම මේක මේ ඉරි ලකුණු කරන හැටි කියලා දෙන්නේ. දැන් ඊළඟට අපි මේ ඒ අන්දමටම සියලුම පෙති වලට ඔබ ගන්න වර්ණ වලින් කලර්ස් දෙකක්
ඒ වර්ණ දෙක මේ විදිහට ගාලා ඉංග්‍රීසියෙන් සෙට් කරනවා. එච්චරයි. මහ ලොකු දෙයක් නෙවෙයි මේක. ඕගොල්ලන්ට නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාවෙන් ඕගොල්ලන්ට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ගොඩාක් නිර්මාණශීලී නිර්මාණ කරන්න පුළුවන්. මේ ආකාරයට සීලුම දේවල් සීලුම පෙති ටූල් කරගත යුතුයි. දැන් ඔයගොල්ලන්ට මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනාරි මට WhatsApp වලින් මැසේජ් කරලා අහන්න. ගොඩක් දෙනෙක් අහනවා කොහොමද කරන්නේ කියලා ඉවරලා මේකේ ගොඩක් අහන්නේ මේ ඉරි ලකුණු කරන හැටි තමයි. මම ඒ ඉරි ලකුණු කරන්නේ ගොඩක් දෙනෙක් දැන් අර මේ මල ඊසති පාඩමේ බලලා මල හදලා මට ගොඩක් දෙනෙක් ෆොටෝස් එවලා තියෙන අඩුපාඩු කියන්න කියලා. කියන්න තරම් අඩුපාඩුවක් ගොඩක් දෙනෙක් තිබුණේ නැහැ. ඒ මම හදන විදිහට මම ගොඩක් ලස්සනට කරලා තිබුණා. හරිම සන්තෝෂයි ඒව දැක්කයන් පස්සේ. ඕගොල්ලන්ට දැන් මම ඊළඟට ඔකිඩ් එකක් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඔකිඩ් එක හෝ එහෙම නැත්නම් වෙනත් පාඩමකින් ඉක්මනටම හමු වෙනවා අයෝගොල්ලන්ව. මට අර තියෙන වැඩ ගොඩත් එක්ක කරගන්න අමාරුයි ළඟ පාඩම්. බලමු මම පුළුවන් හැමතිස්සෙම ඕගොල්ලන්ට පාඩම මොකක් වෙයි හොඳ පාඩම ඉදිරිපත් කරන්න තමයි හැමතිස්සෙම උත්සාහ ගන්න. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තාම සමස්පිටි YouTube channel subscribe කරන්න, like කරන්න, share කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ පාඩම් දාපුවම බලා ගන්න. මේ අලුතින් හදපු මල් කොටසක් මේ යවන්න හදපු ඒවා ටික ඉරි ලකුණු කරලා තියෙන හැටි මම ඕගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා තමයි දැන් මේ පාඩම හදිසියෙම ගත්තේ. එහෙනම් ඕගොල්ලන්ට හැමෝටම ආයුබෝවන්. බලන්න මේ නිලුම් මල දැන් ටූල් කරන විදිහ. මේක ටූල් කරලා තියෙන්නේ කොම්බේකින්, කියන්නේ පනාවකින්. මේ විදිහට නියමම නිලුම් මලේ විදිහට ඉරි ලකුණු කරගන්න නැචරල් විදිහටම මේ විදිහට පුළුවන්. ඔයගලන්ට බලා ගන්න මේක දාන්නේ නිලුම් මල් වර්ග විතරක් නෙවෙයි වෙනත් මල් වර්ග වුණත් මේ විදිහට ළඟ ඉරි ලකුණු කරන්න ඕගොල්ලන්ට පනාවක් පුරුදු කරගන්න පුළුවන්.